හරි. හරිනේ. හරිද? ඒක තේරෙනවා. ඊළඟ එක තියනවාද ඒක? නැද්ද? බලන්න. මරු ගානක් මරු. මෙන්න හොඳ ප්‍රශ්නයක්. මේවා තේරෙනවද? මේ ප්‍රශ්න තේරෙනවද බලන්න. හරි. යටත් පිරිසෙන් මොකක්? යටත් පිරිසෙන් එක් අවස්ථාවකදී නිල් පැනයක් ලැබීමේ සම්භාවිතාව. මොකද්ද මේ යටත් පිරිසෙන් එක් අවස්ථාවකදීවත් කියන්නේ? ඒ කියන්නේ යටත් පිරිසෙන් එක් අවස්ථාවකදී නිල් පැනයක් ලැබීම. ඒකෙදි අදහස් කරන්නේ දැන් මේ නිල් ලැබෙන අවස්ථාව තියෙන්නේ. ඒක උනත් කමක් නැහැ. නිල් රතු ලැබෙන අවස්ථාව තියෙන්නේ. ඒක උනත් කමක් නැහැ. රතු නිල් ලැබෙන අවස්ථාව තියෙන්නේ. ඒක උනත් කමක් නැහැ. හැබැයි රතු අවස්ථාව ඒක නෙමෙයි. හරි? අවස්ථා දෙකේදීම හරි එක අවස්ථාවකදී හරි නිල් පැනක් ලැබෙනවා. දැන් අම්මා කියනවා සෙන්ප්‍රාදරයට පුතේ ඔබට ගොඩක් කම්මැලි නම් ගොඩක් ක්ලාස් ඉන්න බැරි නම් ඉරිදා උදේ සූම් ක්ලාස් එකට හිටපන්. අනේ ඒකට ඉන්න බැරි නම් ඔබ රෑ එකටවත් හිටපන්. දෙකෙන් එකක්වත් හිටපන්. යටත් පිරිසෙන් දෙකෙන් එකකටවත් සහභාගී වෙන්න. එහෙම කියන අවස්ථාවක් හිතන්නකෝ. අම්මා කියනවා. ඉතින් එහෙම කියලා තියෙන අවස්ථාවක ඔයා උදේ හවසයි ක්ලාස් දෙකම ඉන්නවා. අම්මා එපා කියයිද? අම්මා එපා කියයිද? ගහයිද මේ ක්ලාස් දෙකටම හිටියා කියලා නෑනේ. හරි? එහෙනම් උදේ එක හරි හවස එක හරි ඒ දෙකම හරි කමන්නේ. එහෙනම් මේකෙදි යටත් පිරිසෙන් එක් අවස්ථාවකදී නිල් පෑනක් ලැබීම කියලා කිව්වොත් ඒ කියන්නේ එක් අවස්ථාවකදී හරි කමන්නේ. එහෙම නැත්නම් අවස්ථා දෙකේදීම හරි නිල් පෑනක් ලැබෙනවා. එහෙම කීයක් තියෙනවද මේ නිල් රතු නිල් කියන අවස්ථා පාරවල් තුනම. හරි. ගන්න නැත්තේ රතු එක විතරයි. දැන් මේ බලන්න. එහෙනම් නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව. නිල් පෑනක් ලැබීමේ සම්භාවිතාව අහන්නේ. නිල් පෑනක් නොලැබීමේ සම්භාවිතාව තියෙන්නේ රතු පාරේ විතරයි. මේ වගේ අවස්ථාවකදී තාම ලේසි රතු ලැබීමේ සම්භාවිතාව හොයන්න මුලින්. දැන්ටම හොයලා තියෙන්නේ නැද්ද? රතු මේ 10න් 3 වැඩි කිරීම 7න් 2. ඒක හොයලා තියෙන්නේ මේ හොයලා තියෙනවා. හොයලා තියෙන්නේ මෙතන. මේවා ලස්සනට අපි හුවන්නේ 10න් 3 වැඩි කිරීම 7න් 2. කීයද? 70න් 6. 70න් 6. එහෙනම් අවස්ථා දෙකේදීම රතු වීම 70න් 6යි. එහෙනම් යටත් පිරිසෙන් එක් අවස්ථාවකදී නිල් වීම මෙන්න මේ 70න් 6 නොවන ටික. එහෙනම් කීයක් තියනවද ඒකේ? 70න්. 70න් කීයක් තියනවද? 64ක්. 70න් 6යි අවස්ථා දෙකේදීම රතු වෙන තියෙන්නේ. එහෙනම් 70න් 64ක් තියෙනවා. යටත් පිරිසෙන් එක් අවස්ථාවකදී නිල් පැනක් ලැබීම. මේක දෙකට බෙදත හැකි 35න් කීයද? 64 දෙකට බෙදුවොත් 32යි. තේරුණාද? ඒක තමයි එක ගන්න තියෙන ලේසිම විදිය. ඒ වගේ දෙයක් ගන්න තියෙන ලේසිම විදිය. හරිද? හරි. හරි. ඔන්න තව ගානකට යන්නද? දැන් ගණන් 3ක් කරානේ. තව ගණන් හරි. ටක් ගාලා බලමුද අපි? දැන් සෑහෙන්න chance එකක් තියෙනවා ඔයාලට. ලොකු සම්භාවිතාවක් තියෙනවා. මේ ගානක් තනියෙන් ගොඩ දා ගැනීමට. හරි? සෑහෙන chance එකක් තියෙනවා තනියෙන් ගොඩ දා ගන්න. හරි. බලමු. කල් දාන්න ඕනේ වැඩි කරලා දාමු. ඉලක්කයකට විදීමේ තරඟයේදී ඉලක්කයට විදීමේ ක්‍රීඩාවක නිරත වන පුද්ගලයෙකුට ඒ සඳහා අවස්ථා දෙකක් හිමිවෙනවා. පළමු වර ඉලක්කයට විදීමට හැකියවීමේ සම්භාවිතාව 3න් 2යි. පළමු වරම ඉලක්කයට විදීමේ සම්භාවිතාව 3න් 2යි. පළමු වර සම්භාවිතාව 3න් 2යි. හරි. පළමු වර 3න් 2යි. හරි. පළමු වර ඉලක්කයට විදීමට නොහැකි වුණොත් පමණක්
පළවෙනි වතාවේ බෙද ගන්න බැරි වුණොත් දෙවෙනි වතාවක් දෙන්නලු. ඒ අවස්ථාවේ ඉලක්කයට විදීමේ හැකියවීම සමතාවය 4න් 3යි. දෙවන අවස්ථාවේ. හරි. විය හැකි සිදුවීම් සඳහා සම්භාවිතා පහත අසම්පූර්ණ රූප සටහනේ නිරූපණය කරන්න. පුළුවනිද? ටක් ගාලා අඳින්න. හරි. ටක් ගාලා ඇඳලා දෙන්නකෝ. ටක් ගාලා අඳින්න. හරි. ටක් ගාලා තීරණය ගන්න. පොඩි වෙලාවක් දෙන්න. බලන්න පුළුවන්ද කියලා. හරිද? හරිද? ඒවා දැම්මද? බලමුද? බලමු. සමහර දාන බඩගිනි. හරි. ටිකක් බඩගිනියනේ. ගණන් ගන්න එපා. හරි. මේ පළමු වර ඉලක්කයට වැදීමේ හැකියාව. පළමු වර විදීම කියලා තියෙන්නේ ඉලක්කයට වැදීමේ සම්භාවිතාව 3න් 2යි. 3න් 2යි. එහෙනම් නොවැදීමේ ඉලක්කයට නොවැදීම 3න් 1යි. ඕන් දාගත්තා. හරි. සිද්ධ විය හැකි සිදුවීම්. විය හැකි සිදුවීම් සඳහා සම්භාවිතාව ඔන්න පළමු එන්න මොනවාද බලමු ප්‍රශ්න. දෙවන වර විදීම අවස්ථාව සඳහා රුක් සටහන දීර්ඝ කර සම්භාවිතාව ලියා දක්වන්න. හරි. ඉලක්කයට විදීම සාර්ථකයෙන් සම්භාවිතාව හොයන්න. ඔය ටික තමයි අද මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඕකේ අපි කරලා බලමු. හරි. එහෙනම් දැන් අපි කොහොමද මේකේ හරි දෙවන වර විදීමේ අවස්ථාව අඳින්නේ. දෙවන වර විදීමේ අවස්ථාව ඔයාලට අඳින්න පුළුවන්. හරි. දැන් පළමු වරම ඉලක්කයට වැදුනොත් දෙවෙනි අවස්ථාව දෙනවද? අය ඉතින් ඉලක්කයක් තියනවා. ඒකට වැදුනා නම් ආයෙ තව පාරක් විදින්න ඕනේ. ඉලක්කයට දැන් වැදිලා ඉවරයි. අය විදින්න ඕනේ. ඉලක්කයට විදින්න බැරි වුණොත් තමයි දෙවෙනි අවස්ථාව. එහෙනම් මෙන්න මෙතෙන්ට අදාළව තමයි දෙවන අවස්ථාව. දැක්කද? ඒකෙදි වැදීම ඉලක්කයට නොවැදීම. හරි බලමුද? වැදීමේ chance එක දීලා තියෙනවා 4න් 3යි. දෙවෙනි අවස්ථාවේදී 4න් 3යි. එහෙනම් නොවැදීම 4න් 1යි. ඔන්නම තමයි අඳින්න වෙන්නේ. හරිද? තේරුණාද ඒක? හරි. මෙන්න මෙහෙම තමයි මේක එන්නේ. දැන් කට්ටියට හිතන්න පුළුවන්. දැන් මෙන්න මේකට අඳින්න නැතුව මේක වැරදිද? නෑ. ඉතින් ඒකට අඳින්න එකක් නෑනේ නේ. ඒකට අඳින්න අවස්ථාවක් නෑ. හරි. පාස් පේපර්ස් වල කියනවා මේ O level පාස් පේපර්ස්. හරි. ඉතින් එහෙනම් රෝමිලකන් 3 කියනවා ඉලක්කයට විදීම සාර්ථක වීමේ සම්භාවිතාව සොයලා දෙන්නලු. ඉලක්කයට විදීම සාර්ථක වීම. හරි. කෝ ඉලක්කයට විදීම සාර්ථක වෙන අවස්ථාව බලමුද? මේකෙදි ඕන් ඉලක්කයට විදීම සාර්ථකයි. ඊළඟට මේ ඉලක්කයට පළමු අවස්ථාවේ නොවැදීම දෙවෙනි අවස්ථාවේ වැදීම. මෙන්න මේ පාරවල්. මේ ඉලක්කයට වැදීම කියලා පාරක් තියෙනවා පුතේ. ඊළඟට ඉලක්කයට නොවැදුන අවස්ථාවකදී ආයි වැදීම කියලා පාරක් තියෙනවා. ඉලක්කයට නොවැදුන අවස්ථාවකදී ආයි නොවැදීම කියලා තව පාරක් තියෙනවා මේකේ. වෙන්න පුළුවන් සිද්ධි ටික මේකයි. හරිද? ඉලක්කයට විදීම සාර්ථක වීමේ සම්භාවිතාව. එහෙනම් ඉතින් කොහොමද හදන්නේ? හරි. කොහොමද හදන්නේ? කොහොමත් මෙතන 3න් 2ක chance එකක් තියෙනවා. 3න් 2. ඒකට එකතු කරන්න වෙනවා මෙන්න මේ අවස්ථාව. හරි. මෙන්න මේ අවස්ථාව 3න් 1 sorry මේ පාරේ මේ යන්න ඕනේ. හරි. මෙන්න මෙහෙම යන්න. මේක.
හරි. 3න් 1 වැඩි කිරීම 4න් කවුද 3. එතකොට මේ කැපෙනවා 3ට 1යි 3ට 1යි. එහෙනම් මේකේ 3න් 2 එකතු කිරීම 4න් කවුද? 1 වරක් 1 1යි. මේ දෙක නේද? පොදු හරයක් ගමුද? පොදු හරයක් ගමුද? මෙයා මේ දෙන්නටම 3යි 4යි හරේ ඉන්නකොට 12 ගන්න පුළුවන් නේ. මෙයාගේ උඩ යටයි දෙකම 4යි. මෙයාගේ උඩ යටයි දෙකම 3යි. හරි. එතකොට යාට ගන්න පුළුවන් මේක සම්භාවිතාව 4 වරක් 3 12යි. දෙවරක් 4 8යි. 4 වරක් 3 12යි. 1 වරක් 3 3යි. එහෙනම් 12න් 11ක chance එකක් තියෙනවා කොහොම හරි කරලා ඉලක්කයට විඳ ගැනීමට. හරිද? හරිද? යමුද පුතේ ඊළඟ ගන්නට? හරි. දැන් සෑහෙන කට්ටියක් කිව්වා මේ උදේ කරන එක හොඳයි කියලා. ක්ලාස් එක උදේ. බලමු අපි බලමු. හරි. බලමු ඈ. අපි තත්සලකා බලන්න. මේ සුපිරි එකක් ඈ. සුපිරි එකක්. බලමුද මේක? මේකට යන් ඉතින්. හරි. මේක කියනවා සංගීත ආශ්‍රමයක ඉගෙනම ලබන ශිෂ්‍යාවන් 3 දෙනෙක් හා ශිෂ්‍යයන් 2 දෙනෙකු අතරින් කොච්චරක් ඉන්නවද? ශිෂ්‍යාවන් 3 දෙනෙක් ඉන්නවා. ශිෂ්‍යාවන් 3 දෙනෙක්. ශිෂ්‍යයෝ දෙන්නයි. ඔක්කොම ළමයි 5යි. අතරින් ගායන හා වාදනාංශ දෙකක් යටතේ පැවැත්වෙන තරගයක් සඳහා ඉදිරිපත් කරන්න ඕනේ දෙන්නේ. එක් අයෙකුට අංශ දෙකම නියෝජනය කරන්න බෑලු. මේ ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා. පිටිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. අංශ දෙකකින් තරඟ පැවැත්වෙනවලු. හැබැයි මේ අංශ දෙකටම යන්න බෑලු එක ළමයින්ට. එහෙනම් ළමයි දෙන්නෙක් තෝරගන්න වෙනවා. ට්‍රිප් එක යන කලිසම් දෙකක් තීරුවා වගේ. පළවෙනි ගානේ. තෝරාගත හැකි සියලු ආකාර ඇතුළත් සිද්ධිවල නියැදි අවකාශය පහත ඇති කොටදැහි නිරූපණය කරන්න. හරි? ෆොටෝ දැලේ දාලා නෑ නේද? මොනවත්ම දාලා නෑ. ෆෝමැට් එක විතරයි දීලා තියෙන්නේ. එහෙනම් x y අක්ෂ ලකුණු කරගන්න වෙනවා නේද? කොහොමද කරන්නේ ඉතින්? අපි කරලා බලමු. හරි. අපි අක්ෂ ලකුණු කරමුද? මේ අක්ෂය දාමු. හරි. මේක තියෙනවානේ අංශ දෙකක් මොනවද? ඒව තමයි දාන්නේ. මොනවද? ගායන. එත උනා ඥාපක. ගායන අංශයට ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා. මෙහෙම දාමුද? girl 1 girl 2 girl ගොඩක් පොඩු දීලා නේ. හරි. ඊළඟට boys 1 boys 2. හරි. එච්චරයි ඉන්නේ මේ ගොඩක් දීලා තියෙනවා ළමයි. හරි. ඊළඟට මෙන්න මේ පැත්තට දාගමු. අපි මේ පැත්තට දාමු. මොනවද? වාදන. මේක කට්ටියම ඉතින් දාන්න වෙන්නේ. හරි. එතෙන් දාන්නම් G1 G2 G3 B1 B2. හරි. මේක ඉතින් අවුල තියෙන්නේ මේක අක්ෂ හරියටම නැති තමයි කමක් නැහැ නේද? මෙහෙම දාගමු දැන්. හරි. අක්ෂ දෙක මාක් කරන්නද ලස්සට? ඕනේ නැහැ. ඉතින් ඉන්න බෑ. කමන්නේ. මේව කරමු. හරි. කමන්නේ. G1 ගායනාංශයට G1ව තෝරගත්තොත් මට කියන්න වාදනාංශයට G1ව ගන්න පුළුවන්ද? G1 කියන්නේ ජීවන කියන නම නෙමෙයි ඈ. G1ව ගත්තොත් මේකට G1ව ගන්න පුළුවන්ද? බෑ.
එම ගන්න බෑ. හැබැයි G1 එක G2 යවන්න පුළුවන්. G1 එක G3, G1 එක B1, G1 එක B2 යවන්න පුළුවන්. හරි? G2ත් එක්ක යවන්න බැරි G2 විතරයි. G2ත් එක්ක G1 පුළුවන්. G2 යවන්න බෑ. G3 යවන්න පුළුවන්. B1 පුළුවන්. B2 යවත හැකි. G3ත් එක්ක යවන්න බැරි එකම කෙනා G3 විතරයි. අනික ඔක්කොම පුළුවන්. හරි? B1 එක්ක යවන්න බැරි B1 විතරයි. අනික ඔක්කොම පුළුවනි. වැඩේ තේරුණාද? B2ත් එක්ක යවන්න බැරි B2 පමණයි. අනික ඔක්කොම යවන්න පුළුවනි. ඔයාලට තේරුණාද? ඔන්න එහෙනම් නියදි අවකාශය කොටු දැලේ නිරූපණය කළා. හරි? නියදි අවකාශය කොටු දැලේ නිරූපණය කළා. හරි? හරි. වැඩේ තේරුණාද? රෝමිලකන් දෙක අංශ දෙක සඳහාම ශිෂ්‍යාවන් තේරීම කොටු දැලේ වට කරන්නලු. අංශ දෙක සඳහාම මොකවද? ශිෂ්‍යාවන්. හරි? ගර්ල්ස් ලව. හරි? එයාලව තේරීමේ සම්භාවිතාව. එහෙනම් මේ G1 එක්ක මෙතන G2 සහ G3 යන අවස්ථා ගන්න වෙයි. G2ත් එක්ක G1 සහ G3 යන අවස්ථා ගන්න වෙයි. G3ත් එක්ක G1 G2 යන අවස්ථා තමයි ගන්න වෙයි. බෝයිස්ලා යන අවස්ථා ගන්න බෑ. මේක යන ඒවා ගත්තොත් බෝයිස්ලා අහු වෙනවා. එයාලව ගන්න බෑ. හරි. මේ පැත්තට කියලා කලින් වගේමයි. මේ පැත්තට කීයක් ඉන්නවද? 5යි. මේ පැත්තට 5යි. මැද 5ක් නැත. 5යි පසර 5 25යි. මැද 5ක් නැහැ. හරි? එහෙනම් 20න් සම්භාවිතාව වෙන්නේ. ඔයා ගන්නොත් ඔක්කොම 20ක් මාක් වෙලා ඇති. 1 2 3 4 5 6යි 20න් 6යි. දෙන්නම බෙදනවා කියන්න අපිට පුළුවන් කීයද? දෙකෙන් බෙදන්න 10න් කීයද? 3යි. සම්භාවිතාව. තේරුණාද? හරිද? අදහසක් ආවද ඔයාලට? හරි ඒ ලකුණු කරපු විදිය. එකම ළමයාව යවන්න බෑ. එහෙනම් G1 G1 G2 G2 G3 G3 B1 B1 B2 B2 මාක් වෙලා නැහැ. හරි? මෙතන මෙන්න මේවා මාක් වෙලා නැත්තේ ඒ නිසයි. මේ පේනවා නේද? මේවට අදාළ ඒවා ලකුණු වෙන්නේ නැහැ එහෙනම්. ඒ වගේ අවස්ථාවලදී. හරි නේද? පළවෙනිම ගානෙත් එහෙම එකක් වුණා. හරි. අපි යමුද ඊළඟ එකට මොකද්ද බලන්න. තව පොඩ්ඩයි නේ තියෙන්නේ. තව ගණන් පොඩ්ඩයි තියෙන්නේ. හරි. තව පොඩ්ඩෙන් ඉවරයි අපි. තව චුට්ටයි. හරි. ABCD E ලෙස නම් කර ඇති එක සමාන කාඩ් පහක් පෙට්ටියක තියෙනවලු. හරි. හරි. පාතිමා පෙට්ටිය දෙස නොබලා ආමු ලෙස පෙට්ටියෙන් කාඩ් එකක් ගන්නවලු. එහි අක්ෂරය නිරීක්ෂණය කර ඇය නැවත එය පෙට්ටියට දානවා. අන්න වැදගත් කරුණක් තියෙනවා. එහි අක්ෂරය නිරීක්ෂණය කර ඇය නැවත පෙට්ටියට දානවා. කාඩ් පහක් තිබ්බ කාඩ් එකක් ගත්තා අක්ෂරය ලකුණු කරා ඒක නැවත පෙට්ටියට දැම්මා. වරුණි කියලා කෙනෙක් ආයි පෙට්ටියෙන් ආපු ලෙස කාඩ් එකක් ගන්නවා. එහෙනම් වරුණි ගන්න අවස්ථාවේදීත් එයාට කාඩ් පහම තියනවද නැද්ද? තියෙනවා. හරි. ඉහත සිද්ධියට අදාළ නියති අවකාශ දී ඇති කොටු දැල මත නිරූපණය කරන්නී කියලා දාලා තියෙන්නේ ස්ත්‍රීලිංගම දෙන්නෙක් ඉන්නේ ඉඳ වෙන්නේ නැති. කමන්නේ. හරි. ඒ පුළුවන්ද? ටක් ගාලා ටික් ගාලා කරලා දෙන්නකෝ. ටක් ගාලා ටික් ගාලා ටුක් ගාලා මේක ලකුණු කරන්නකෝ. පට් ගාලා වැඩ කරමු. අපි ඉන්නවනේ වත් එක්ක. කරමු ගැම්මට කරමු. හරි. කම්මැලි වෙන්න එපා. හරි. හෙට නිමාඩුනේ. හෙට නිමාඩු. ඉස්කෝලේ නිමාඩුනේ පුතේ. කට්ටිය සිල් ගන්න යනවලු. හොඳයි. සිල් ගන්නවනේ කට්ටිය හොඳයි එන්නේ. හරි. සිල් ගන්න යනවලු කට්ටිය. හරි. හරි. මේ දැන් මොකද? හරි. ඔයා ලකුණු කරාද? දැන් මේකේ කියලා නෑ නේද මේක ලකුණු
ඉතින් ෆාතිමා සහ ඔයාලට මාක් කරගන්න වෙනවා ෆාතිමා සහ වරුණි. මේ පැත්තට මම දාන්නම් ෆාතිමා කියලා තිබ්බේ. හරි කවන්නේ ෆාතිමා. ෆාතිමා කියලා තමයි අකුර වචන තිබ්බේ. ඊළඟට තිබ්බා වරුණි. මේ එහෙනම් මේ x අක්ෂය පැත්තට දානවා මම ෆාතිමා තෝරා ගැනීම. y අක්ෂය පැත්තට දානවා වරුණි තෝරා ගැනීම. ෆාතිමා A ගත්තොත් වරුණිට A ගන්න බැරිද? පුළුවනි. ඇයි? දානවනේ ෆාතිමාගේ කාර්ඩේ. ෆාතිමා A ගත්තොත් වරුණිට B ගන්න පුළුවන්ද? පුළුවන්. මේ ෆාතිමා A ගත්තොත් C ගන්න බැරිද? ෆාතිමා A ගත්තොත් D පුළුවන්. අය ඉතින් බලන්න දෙයක් නැහැ. ඔක්කොම ලකුණු වෙනවා. ඇයි ගන්න කාඩ් එක දානවනේ. අය බොරුවට මේවා චෙක් කරන්න ඕනේ නැහැ. නාස්ති කරන කාලේ නැහැ. නාස්ති කරන්න කාලේ නැහැ. මේ වගේ ගානක මේවා මාක් කරන්න බලාගෙන යන්නේ. නේද? අය හොය ඉන්න දෙයක් නැහැ. දැන් මට කියන්නේ මෙන්න සමහර බන්දකලද මෙන්න මෙහෙම දෙයක්. එයාලා මාක් කරන්නේ මෙන්න මෙතන. සම්පූර්ණයෙන්ම වැරදි. මේ මාක් කරනවා ලස්සනට. එහෙම මාක් කරොත් නම් පුතේ වැරදි. එහෙම මාක් කරන්න එපා ඔය. එහෙම මාක් කරොත් වැරදි. හරි. මෙන්න මේ කැපෙන තැන් වල තමයි මේක ලකුණු කරන්නේ. හරි. දැන් ඔයාලට කියන රොමිලකන් දෙකේ දෙදෙනාටම එකම අක්ෂරය ලැබීමේ සිද්ධිය කොටු දැලේ වට කරන්න. කොටු දැලේ වට කරන්න. මොනවද අනේ දෙදෙනාට මේකම අක්ෂරය ලැබීම? ෆාතිමාටත් A වර්ණරත් A. ෆාතිමාටත් B වර්ණරත් B. ෆාතිමාටත් C වර්ණරත් C ලැබීම. ෆාතිමාටත් D වර්ණරත් D ලැබීම. ෆාතිමාටත් E වර්ණරත් E ලැබීම. ඕකොන්න එක ෂොට් එකේ මෙන්න මේම ලකුණු කරන්නත් පුළුවන්. හරි. මම ආරම්භයක් විදියට දැන් සමහරු තාම අත්දැකීම් නැතුව ඇති මේ වෙන්නේ. හරි. ඒ හින්දා තමයි මම වෙනම දැම්මේ නැත්නම් ඔයාලා පුළුවන් මෙන්න මෙහෙම කරන්නත් පුළුවන්. හරි. ඒක වට කර දක්වන්නලු. හරි. අවුලක් නැහැ. ඔමිලකන් තුන. දෙදෙනාටම වෙනස් අක්ෂර ලැබීමේ සම්භාවිතාව. ඒ කියන්නේ පාතිමා A ගත්තොත් වර්ණට B නැත්නම් C නැත්නම් D නැත්නම් E ලැබීම. පාතිමා B ගත්තොත් වර්ණට A C D හෝ E ලැබීම. ඒ කියන්නේ මේවා මම දැන් කොළ පාටින් මාක් කරේ මේ ටික. අන්න ඒ ටික අර ඉතුරු ටික නේද? ඒ ටික අර ඉතුරු ටික ඕනි. මෙහෙට 5යි මෙහෙට 5යි. අයි මැදින් අඩු වෙලා නේ. එනම් 5 වරක් 25යි ඔක්කොම. ඔක්කොම 25යි. 25න් මේ 5ක් තියෙනවා එකම අක්ෂරය ලැබීම. එහෙනම් 5යි කියන 25න් 5යි එකම අක්ෂර ලැබෙන්නේ. වෙනස් අක්ෂර 25න් 20යි. දෙන්නම 5න් බෙදෙනවා. එහෙනම් 5න් කීයද? 4යි. ගත්තද? වැඩේ ලේසි. තිබ්බ ලේසිම ගානක්. මම මේක අගට දැම්මේ. අමාරු ඒවා කරලා ඉතින් අන්තිමට ඔයාට අමාරු ඒවා දෙන්න බෑනේ. ඒක ලේසි කරන්න එපා ඔයාට. දැන් නිදි මත එන වෙලාව. හරිද? තේරුණාද? නෑ පුතේ චමත් පුතේ අපිට සිග්නල් තියනවා පුතේ. ඔයාගේ පැත්තෙන් මොකක් හරි අවුලක් ඇත්තේ. පොඩක් බලන්නයි. අනික් අයට එහෙම තියනවද කැඩි කැඩි වගේ පේනවද? කැඩි කැඩි පේන අය ඉන්නවද? තව. අනික් අයට අවුලක් නැහැ නේ. හරි. අපි යමුද ඊළඟට මොනවද බලන්න. මේක අවුලක් නැහැ නේ. හරි. දැන් මොකද? මේක බලමු. ඉහත සිද්ධියේදී ෆාතිමා සහ වරුණි යන දෙදෙනාම ඒ අක්ෂරේ බලාපොරොත්තු වුණාලු.
එහෙනම් ඒ ලැබීම හෝ නොලැබීමේ සිද්ධිය දැක්වෙන අසම්පූර්ණ රුක් සටහනක් පහත දැක්වේ. මොනවද ප්‍රශ්නක් කියමු. රුක් සටහන සම්පූර්ණ කරන්න දෙදෙනාගෙන් බලාපොරොත්තු ඉටුවීමේ සම්භාවිතාව හොයන්න. හරි. දැන් මේ කාඩ් අරගෙන තියෙන්නේ දෙන්නම මොකක් බලාපොරොත්තු වෙනද? හරි. ඒ අකුරක් ලැබීම. අර කලින්ම විභාග ගන්නකුත් තිබ්බේ ඒක ලැබීම කියලා නේද? හරි. ඉතින් මේ ඔයත් බලාපොරොත්තු වෙමින් ඉන්නේ ඒ අකුරක් ගන්නනේ. මේගොල්ලොත් ඒ අකුරක්. මේගොල්ලෝ නම් මේ පෙට්ටියට අත දාලා ගන්න සිද්ධියක් තියෙන්නේ. ඔයා විභාගෙ ලියලා ගන්න නේ. ඔයයි පාත සිද්ධියේදී ෆාතිමාර වරුණ යන දෙදෙනාම මේ අක්ෂරේ බලාපොරොත්තු වුණාලු. හරි මට කියන්න. දැන් මේකේ මොනවා නම් දාලා නෑ අපි දාගමු. මෙන්න ෆාතිමා. හරි. ෆාතිමා කාඩ් එකක් ගන්න අවස්ථාව. කාඩ් ඔක්කොම 5යි. ඒ අකුර ගාපු කාඩ් එකයි. එහෙනම් 5න් එකයි. අවුලක් නෑ මෙතන තියනවා 5න් 4යි නොලැබී. හරි මේ ඉන්නේ කවුද? වරුණිට. වරුණිට. හරි මොකද 5න් එකයි ලැබීම නොලැබීම 5න් කීයද? 4යි. මේ පාතිමාට නොලැබුණාට වරුණිට ලැබීම 5න් එකයි. එහෙනම් නොලැබීම 5න් 4යි. හරිනේ. දැන් මේ සාමාන්‍යයෙන් හරි ගණිතයට ඒ අකුර ලැබීමේ සම්භාවිතාව කීයද? ගණිතයට ඒ අකුර ලැබීමේ සම්භාවිතාව දන්නවද? 100ක් ලිව්වොත් කීයකටද ඒ අකුර හම්බෙන්නේ? දැනගෙනද කරන්නේ? ඔයලා බලනවද ලබන සතිය කියන්නේ කීයද කියලා? හරි. ලබන සතිය කියන්නකො. ඔයලා බලන්න. හරි. මම නම් දන්නා පොඩ්ඩක් ඔයලා බලන්න කොහෙන් හරි. දැන් හොයන්න පුළුවන්. හරි. සර්ච් කරලා බලන්න. හරි. ඉතින් මේ ඔන්න ඔය ටික තමයි ලකුණු ගන්න තියෙන්නේ නේ. හරි. ඊළඟට දෙදෙනාගේම බලාපොරොත්තු ඉටු වෙන්නේ කොහෙද? ඒ කියන්නේ වරුණටත් ඒ අකුර ලැබෙන්න ඕනි. හරි. වරුණටත් ලැබෙන්න ඕනි. ෆාතිමාටත් ඒ ලැබෙන්න ඕනි. ඒ ලැබීම. මේ පාරේ. මේ පාරේ. සම්භාවිතාව මෙතන හදන්න. ඕ ෆාතිමාට ලැබීම වරුණට ලැබීම මේ 5 අරප්පා 25යි. එක් වරක් එක එකයි. 25න් එකක chance එකක් තමයි දෙන්නාට මේ අකුරු ලැබීමේ තියෙන්නේ. හරිද? ඔන්න එකේ රෝමි ලට්ටම් දෙකත් එහෙම හැදුවා අපි. හරි තේරුණාද? දැන් අයිඩියා එකක් ඇවිල්ලා. රෙකෝඩින් බැලුවා නම් නේද? වැඩේ කොට. අය කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. සරලම ගණන් වලින් ඉඳන් සංකීර්ණම ගණන් වෙනකම් කරලා තියෙන්නේ. මේ පොඩි හිච්චි ගණන් දෙක තුනක් අරගෙන හදලා නැහැ. හරි? ඔයාට හදන එක තේරුණා. හරි. එහෙම ගණන් හැදුවේ නැහැ නේ අපි නේ. ඔයාටත් හැම එකක්ම හිතන්න තියලා තමයි හදලා ඇත්තේ. නේ? නැත්තම් එහෙමත් පුළුවන් නේ. එහෙම කරේ නැහැ. සරල ලේසි ගණන් අරගත්තා කොහෙන් හරි නේද? ලේසි ගණන් අරගෙන එහෙම හදලා පෙන්නුවේ නැහැ. පටන් ගත්තේම අමාරු වෙන්නේ. ඔයාගේ මොලේට සමනල ගැටේ වට්ටලම තමයි පටන් ගත්තේ. නේද? හරි? මේ කට්ටිය දාලා තිබ්බ සමහරු නේ ඉඳ ගියා සමහරු ගොඩක් අය දාලා තිබ්බා නිදිමත නැති වුණා කියලා ගණන් දැක්කා. පුදුම හොඳයි එහෙම වෙනවා නේ. හරි? සමහරුන්ට නම් ගණන් දෙකලා කලන්තෙත් දාලාද කොහෙද? කට්ටිය සීන් එකේ නෑ කට්ටිය. හරි? හරි. කට්ටිය සීන් එකෙන් කැපුණා කලන්තේ දැම්ම හරි මොනාරි වුණා. සමහරු දාලා තියෙනවා හරි නිදිමත ගියා කියලා. සමහරු දැම්ම බඩගිනිත් වුණා කියලා. එහෙමත් දැම්මා. ඒයි අද අන්තිම ගාන. එච්චරයි තියෙන්නේ මේක. ඔව්. අන්තිම ගාන කරා ටක් ගාලා ගියා බත් එක කෑවා. හරි. තව චුට්ටි වෙලා වෙයි තියෙන්නේ. ඉතින් ඉවරයි. 6 වෙනි ගාන කරමුද? පට්ට ලේසි ගානක් වගේ. බැලුමටම පේනවා. හරි. මේක ගහලා තියෙනවානේ කොට දැන්. මල්ලක එකම තරමේ රතු පාට වීදුරු බෝල 4ක්. කොළ පාට වීදුරු බෝල 2ක්. හරි. සසම්භාවී ලෙස මල්ලේ වීදුරු බෝල එකක් ඉවතටගෙන වර්ණය නිරීක්ෂණය කර එය පසකින් තව වැදගත් දෙයක් කියන බව පෙනී යනවා බලමු. හරි. මේ මොකද කරලා තියෙන්නේ? මල්ලේ වීදුරු බෝලයක් ගෙන වර්ණය නිරීක්ෂණය කර මේ පසකින් තියෙනවා. නැවතත් බෝලයක් අරගෙන වර්ණය පරීක්ෂා කරනවා. රතු වීදුරු බෝල 4යි. කොළ වීදුරු බෝල 2යි. ඔක්කොම වීදුරු බෝල 6යි. ඕම් බෝලයක් ගත්තා. හොඳට නිරීක්ෂණය කළා වර්ණය
ඒක එළියෙන් තිබ්බා. එතකොට ආයෙ අත දාද්දි බෝල කීය තියෙන්නේ? බෝල 6ක් නෑ 5යි. ඒක එකක් ගන්න අවස්ථාව. ඊට පරීක්ෂණයේ නියැදී අවකාශයේ කොටදල් මත කතිර යොදා ලකුණු කරන්න පුළුවනිද? ටක් ගාලා කරලා දෙන්න. ටක් ගාලා කරන්න. රතු 4යි කොළ 2යි. රතු 4යි කොළ 2යි. හරි. පුළුවනිද? රතු 4යි කොළ 2යි. අක්ෂර නම් කරන්න ඕනි. අක්ෂර නම් කරන්න ඕනි. හරි. මේ පැත්තට දාන්නම් පළමු ගැනීම. මේ පැත්තට දාන්නම් දෙවන ගැනීම. රතු බෝල 4යි කොළ බෝල 2යි. හරි. බලන්න විනාඩියක් දෙන්න වැඩේ කරලා දෙන්නකො ලස්සනට. දැන් පුළුවන්. හරිද? එක්කෙනෙක් කියනවා ලේසිම ගණන් දෙක දාලා තියෙන අන්තිමට. ඇත්ත ඇත්ත. මුල හතර අමාරුයි. මුල හතර හිතන්න දේවල් තිබ්බා. මේවට සාපේක්ෂනේ. ඔව්. දැන් ඉතින් මේක තව බලන්න ආගාව තියෙන පේපර් පොතක් තියෙනවනේ. පේපර් පොත් නැද්ද? එහෙන් බලන්න. හරි. දැන් ටිකක් හදන්න දැන් දොයි කියන්න එපා. හොඳට තේරුණා කියලා දැන් දොයි කියන්න එපා. හරි. ඕමම වැඩේ ගොඩ දාන්න. විභාගෙ ලියලා ඕන්තර නිදාගන්න. හරි. බලමුද? මට කියන්න. හරි. මුලින්ම R1 ගත්තොත් මුලින්ම R1 කියන එක්කෙනාව ගත්තොත් දෙවෙනි අවස්ථාවේදී R1 ඉන්නවද? දෙවෙනි අවස්ථාවේ R1 නැහැ. R1 එළි. එහෙනම් R1 අහුවෙන්නේ කියන්නේ නැහැ. R2, R3, R4, G1, G2 ඒ සෙට් එක අහුවේ. පළවෙනි අවස්ථාවේ R2 ගත්තොත් දෙවෙනි අවස්ථාවේ R1 හම්බ වෙන්න පුළුවන්. හැබැයි R2 කියන එක නම් හම්බ වෙන්න බෑ. R2 ඉන්නේ එළියේ. R3, R4, G1, G2 පුළුවන්. R3 ගත්තොත් R1, R2, R3 බෑ. අනිත් ටික ඔක්කොම පුළුවන්. R4 ගත්තොත් එන්නේ නැත්තේ R4 ම තමයි දෙවෙනි අවස්ථාවේ ඉතුරු ටික ඔක්කොම පුළුවන්. G1 එහෙනම් G1 විතරයි ආයෙ එන්නේ නැත්තේ ඉතුරු කට්ටියම එනවා. G2 ගත්තොත් G2 හැර ඉතුරු ටික ඔක්කොම එනවා. හරි නේද? හරි. වැඩේ තේරුණාද? දැක්කානේ ලස්සන්ට මෙන්න මේක තමයි මාක් වෙන්නේ නැත්තේ. දැන් මාක් වෙන නොවන ඔක්කොම අයිඩියා එකක් ආවද ඔයාලට? හරි. 10ට නම් ගේමක් ඇත්තෙම නෑ. හරි. එන ඕන ගානක් හදන්න පුළුවන් මේ පාර තුන්වෙනි මාර්ගය පාරේ. හරි. අය හදන්න දෙයක්වත් නෑ යාළුවා. ඊළඟට ප්‍රොමිලක්ටන් 2 නේ. ඒකේ තියෙනවා ඉවතරගත් වීදුරු බෝල දෙක අතරින්. හරි. එකක්වත් රතු වීමේ සිද්ධිය. ඔයාලට මතකද ගානක් තිබ්බා මෙතන යටත් පිරිසෙන් එකක්වත් නිල් පාට වීමේ සිද්ධියක් කියලා. අන්න එතෙන්දී දෙකම නිල් අවස්ථාවක් ගත්තා, එකක් පමණක් නිල් වෙන අවස්ථාවක් ගත්තා. එකක්වත් රතු වීමේ සිද්ධිය කිව්වොත් දෙකම රතු වීමේ සිද්ධිය ගන්න නැද්ද? ඒකයි ප්‍රශ්නේ. එකක්වත් රතු වීමේ සිද්ධිය මේ අම්මා කියනවා මොනාරි දැන් අලිගැට පෙර ගෙඩි දෙකක් ගේන්න කියනවා. අලිගැට පෙර ගෙඩි දෙකක් ගේන්න කියලා ටවුන් එකට ගිහිල්ලා. අනේ එකක්වත් ඉදිච්ච එකක් ගේන්න. අනේ එකක්වත් ඉදිච්ච එකක් ගේන්න. එහෙම කිව්වම හරි. ඔයා දෙකම ඉදිච්ච ඒවා කියනවා. අනේ පුතේ එකක්වත් ගේන්න ඉදිච්ච එක. දෙකම ඉදිලා නම් හොඳයි. හරි. ගැටේකුයි ඉදිච්ච එකකුයි කියලාවත් කමන්නේ.
දෙක මිදිලා නම් වඩා හොඳයි. හරි. එහෙනම් කොටු දැල මත ලකුණු කර සම්භාවිතාව හොයන්න. ඕ. එහෙනම් මේ R වලින් පටන් ගන්න. හරි. R වලින් පටන් ගන්න. R1 ගත්තොත් ඉතුරු ඔප්ෂන් ඔක්කොම ගන්න පුළුවන්. හරි. අයි තියෙන පළමු ගැනීම රතු, දෙවෙනි ගැනීම රතු උනත් කමන්නේ, කොළ උනත් කමන්නේ. මේකෙත් පළමු ගැනීම රතු. එහෙනම් දෙවෙනි එක රතු උනත් කමන්නේ, කොළ උනත් කමන්නේ. මේ සෙට් එක. පළමු ගැනීම රතු. එහෙනම් දෙවෙනි අවස්ථාව රතු උනත් කමන්නේ, කොළ උනත් කමන්නේ. මේකෙත් පළමු ගැනීම රතු, දෙවෙනි අවස්ථාව කොළ උනත් කමන්නේ, රතු උනත් කමන්නේ. හරි. හැබැයි පළමු ගැනීම කොළ වුණොත් හරි. එහෙනම් දෙවෙනි අවස්ථාවත් කොළ වුණොත් වැඩේ යවු. දෙවෙනි අවස්ථාවත් කොළ වුණොත් වැඩේ යවු. දෙවෙනි අවස්ථාව රතු වෙන ටික ගමු. මෙන්න මෙතන ඉන්න කෙනාව ගන්න බෑ. එහෙම වුණොත් එකක්වත් රතු වෙන්නේ නැහැ. දෙකම කොළ. පළමු ගැනීම කොළ වුණොත් දෙවෙනි ගැනීම රතු වෙන අවස්ථාව ටික ගමු. හැබැයි මෙන්න මේ වගේ දෙවෙනි ගැනීමත් කොළ පාට වෙන එකක් ගන්න බෑ. හරි. දැන් කොහොම සම්භාවිතාව මේ ඔක්කොම ගයින්න ඕනිද? නෑ. මෙහෙට කියද? 1 2 3 4 5 6. මෙහෙටත් 6. 6 වරක් 6 කියද 36යි. 6 වරක් 6 36යි. මෙතන 6ක් ලකුණු උන්නේ නෑ. එහෙනම් 30න් එන්නේ. හරි. 30න් දෙකක් හැර ඉතුරු ටික ඔක්කොම ලකුණු වෙලානේ. දෙකක් හැර ඉතුරු ටික ඔක්කොම ලකුණු වෙලානේ. එහෙනම් 30න් 28ක් ලකුණු වෙනවා. හරි. 15 වෙන්නම් කීයද? 14යි. එහෙනම් එකක්වත් රතු වීමේ සිද්ධිය කියන එක තේරුණාද? එකක්වත් රතු වීමේ සිද්ධිය කියන එක තේරුණාද ඔයාලට හොඳට? ආයෙත් මේ සරල ලපටි ගණන් නෙමෙයි ඈ. සුපිරි ගණන් හයක් තමයි හදුවද. මේවා තේරුණා නම් වැඩේ අහු වෙලා ඉවරයි පාඩම. හරි. තව ඉතින් කරනවා. මේ ආරම්භයක් තමයි ගත්තේ. හරි. ආයි වාට තේරුන්නේ නැත්නම් හිමීට රෙකෝඩින් එක දාගෙන පාඩුවේ මේක හොඳට බලන්න. හරි. බලන්න වැටෙයි මේ වගේ පාඩම්. හොඳට තර්ක කරලා හදන්න තියෙන ගණන් සෙට් එකක් අද හැදුවේ. හරි. බලන්න. ඔය මාක් කරාද? අනිවාර්යෙන් print එකක් කරන් වැඩේට සෙට් වෙන්න නැත්නම් අපරාධ. හරි. නැත්නම් අපරාධ. print එකක් එහෙම අරගෙන වැඩේට සෙට් වෙන්න. හරි. සුපිරියට කරනවා. තාම වැඩේ පටන් ගත්තා විතරයි නේද? වැඩේ පටන් ගත්තා විතරයි. තව කරන්න ඒවා ගොඩක් තියෙනවා. හරි. අවුලක් නැහැ. වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් මේ පාරයි. ලේසියෙන්ම අපි ගොඩ දාගමු. හරි. බය වෙන්න එපා. මේවා මේ ඔයා හිතන්න එපා ඇත්තට සංකීර්ණ වැඩ කියලා. හරි. ඔයාගෙන් තියෙන්න ඕනි මේකට හරියට සහභාගී වෙන්න. අපි කියන වැඩ ටික කරන්න. හරි. මේ දේවල් කරන්න ඕනේ. වැඩ නොකර කරන්න බෑ. වැඩ බලන් ඉඳලා විතරක් පන්තියේ වෙන දේවල් බලන් ඉඳලා විතරක් මේක කරන්න බෑ පුතේ. හරි. අනිවාර්යෙන් මේක ඇක්ටිව්ලි වැඩ කරන්න. එතකොට මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. එහෙනම් අපි අර ඉදිරි කටයුතු වලට ගෲප් එකේ දැනුම් දෙන්නම්. අදට වැඩේ නවත්තමු. ජය වේවා. හරි. පරිස්සමට එන්න. හරි good night.